අපි ආස නැහැ මඩ ගහ ගන්න. අපි ආස නැහැ මිනිස්සුන්ගේ වචන අහන්න. කිසිම ගැහණියක් කිසිම පිරිමියෙක්. විශේෂයෙන් ගැහණියක් ගැහණියක් කියන්නේ පිරිමියෙක්ට එහා දරා ගැනීමේ ශක්තියක් තියෙන කෙනෙක්. හැබැයි ආදරයට හරියට ආදරය කරන කෙනෙක්. ආදරයට ගොඩක් ලෝභ කෙනෙක්. මාතෘත්වයට ලෝභ කෙනෙක්. බිරිඳක් කියන තැන හරි ලස්සනට ඉඳගෙන මලක් වගේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ගැහණියක් හරියට අඳුන ගන්න. ගැහණියක් කියන්නේ අන්න ওই දේවල් වලින් පිරිච්ච කෙනෙක්. ගෙදර ගෘහ මූලිකය අයියා කියන්නේ කවුද? තාත්තා. අම්මා. මම එහෙම කියන්නේ ගෙදර උයන්නේ, පිහන්නේ, කවන්නේ, පොවන්නේ, කෑම හදන්නේ, රෙදි හොදන්නේ. මේ මිනිස්සු එක දවසක් අසනීප වෙලා මේ ටික නැවැත්තුවම තාත්තා කන්නේ, දරුවා කන්නේ. කොහොමද කන්නේ? ඒතර ගෙදර ගෘහ මූලිකයා කවුද? මේකට සමහරට කවුරු හරි මට බනින්න පුළුවන්. නමුත් ඇත්ත කතාව මව ගෙදර ගෘහ මූලිකයා කියන්නේ ගැහණිය. තාත්තා සල්ලි හම්බ කරලා ගේනවා. ඒ දේවල් කල්පනා කරන්නේ කවුද? අම්මා. අපේ ගෙදර ගෘහ මූලිකයා විදිහට වැඩ කරේ අපේ අම්මා. අපේ ජීවිතේ ජීවත් කරේ අපේ අම්මා. තාත්තා වැටිලා තාත්තා ස්පිරිතාලෙන් එළියට දාලා මේ මනුස්සයා ජීවත් වෙන්නේ නැහැ. මාසෙයි දෙකයි වෙලාවක් කියන්න බෑ. කැමති දෙයක් කන්න දීලා ජීවත් කරන්න අම්මා කියලා එළියට දානකොට මගේ අම්මා අනේ එහෙනම් මහත්තයා කැමති මගේ මහත්තයා සම්පූර්ණ වෙජිටේරියන් අවුරුදු ගණන් එහෙනම් ඔන්න මස් කෑල්ල මාළු කෑල්ල කවන ඔන්න මැරෙන මොහොතේ ඉන්නේ කියලා හිතුවේ නැහැ. පන්සලද පල්ලියද කෝවිලද යන්න පුළුවන් හැම තැනකම ගිහින් ප්‍රේ කරලා යාව ජීවත් කෙරෙව්වා. මැරෙනවා කියලා කියපු තාත්තා දැන් අවුරුදු 20ක් ජීවත් වෙනවා. ඇතිනේ. එතකොට ගෙදර ගෘහ මූලික අම්මා කියලා කියන ප්‍රධාන කාරණාව එක කාන්තාවකට එහෙම සලකන්න එපා.